ඔන්න එකමත් එක ගමක ගමරාල කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි ජීවත් වුණා. මේ ගමරාලයි ගම හාමිනේ ගොවිතැන් කරලා තමයි ජීවත් වුනේ. අපේ මහත්තයා දැන් ඉතින් ඔය කල්පනා කර කර හිටියා මද නරක දේනක්වත් කෙටුවොත් ගෙදර තියෙන අඩකොටු ටිකත් ඉවර වීගෙනයි එන්නේ. ඒක තමයි හාමිනේ මාත් මේ කල්පනා කර කර හිටියේ. වැස්සත් අද හෙටම කඩා පාත් වෙයි වගේ. ඊට කලින් හේනක්වත් කොටා ගත්තොත් හොඳා වගේ තමයි. ඕකට ඉතින් කල්පනා කර කර ඉඳලා හරියන්නේ නෑ නෝයේ. හෙට උදේම ගිහින් වැඩ පටන් ගත්තා නම් හරි නෝයේ. එහෙමයි හාමිනේ. හෙට උදේම යන්න කියලා තමයි මම බැලුවේ. මේ හරියනම් හොඳයි වගේ තමයි. මේක පටන් ගත්තේ නැත්නම් ගෙදර උණ්ඩගෙන් බේරිල්ලක් වෙන්නේ නැහැ. ගමරාලයා නේද? මේකා මේ පැත්ත සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නේ. හේනක් කොටන්න වගේ. මේකා මෙහි සුද්ධ කරලා ගත්තොත් මට මහා වස කරදරයක් වෙනවා. මේක හොඳ අවස්ථාවක් ගමරාලයා මගේ ආහාරයක් කරගන්න. ගිහිල්ලා ගමරාලයාව රවට්ට ගන්න ඕනි. ගමරාලේ ඇහුණද? අප්පඩ පොළ යකෙක් නේද? පොරවත් අටේ තියෙන එකේ බය වෙච්ච පාටක් නම් පෙන්වන්න නරකයි. මොකක්ද කිව්වේ බලන්න? මොකද තෝ මේ පැත්තේ? අවසරයි ආයිබෝවන්ට. ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ. මට පුළුවන් ආයිබෝවන්ට උදව් කරන්න. මට උදව් කරන්න? හැබැයි එක පොරොන්දුවක් පිට. කියපිය බලන්න මොකක්ද කියලා. ඔහෙට පුළුවන් මට කියලා ඕන වැඩක් කරගන්න. හැබැයි කවදා හරි දවසක මුන්නැහැට මට වැඩක් දෙන්න බැරි වුණොත් එදාට මම මුන්නැහැව මරාගෙන කනවා. ඒක තමයි මගේ පොරොන්දුව. ඒකට නරකම නෑ. හිකම් මොකටද බොරුවට මාන්සි වෙන්නේ? යකෙක් ඇඳගෙන වැඩ කරගන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? හැබැයි ඉතින් මේකට කවදා හරි වැඩක් දෙන්න බැරි වුණොත් මාව මරාගෙන කනවා මේකා. කමන්න ඒක එදාට බලාගමුකෝ. දැන් මූට කියලා තියෙන වැඩ ටික කරව ගන්න ඕනි. ඒක හොඳයි. හරියනම් හැබැයි කවදා හරි දවසක උඹ මාව කරන්න බැරි වැඩක් දුන්නොත් එදාට උඹ මට කරදරයක් නොකර යන්න ඕනේ. හා හොඳයි. එහෙනම් කියමු බලන්න මට මොකක්ද කරන්න ඕනේ කියලා. දැන් උඹ මට හේනක් කොටලා දියන්කෝ. ඊට පස්සේ මම කියන්නම් උඹට මොකක්ද කරන්න ඕනේ කියලා. ගමරාලේ හේන කොටලා අහවරයි ගමරාලේ. මොකක්ද මන් ඊළඟට කරන්න ඕනේ? හොඳා එහෙනම් ඉතින් ඔය තල මුන් කවපි බඩේරංගු වගේ දාන්න ටිකක් හිටවලා ඔය හේන හොඳින් බලාගෙන පළදාව අරන් එමු බලන්න. ගමරාලේ හේනේ පළදාවත් ගෙනාවා. දැන් මන් මොකද්ද කරන්න ඕනේ? එහෙමද? එහෙනම් මර මගේ කුඹර ඕක මඩ කරවලා වපුරලා ඒකේ පළදාවත් ගෙනල්ලා වී බිස්සට පුරවපන් එහෙනම් බලන්න. දැන් නුඹාර මගේ බුලත් පාට්ටිය තියෙන්නේ. ඔය ටික බොහොම පාළු වෙලා තියෙන්නේ. ඊළ බුලත් පාට්ටිය හොඳට සුද්ධ කරලා දාපන් කොහෙනම්. ගමරාලේ ඒ වැඩෙත් ඉවරයි.
මොකක්ද දැන් මන් කරන්න ඕනේ? ආපෝ දැන්නම් මුගෙන් බේරිල්ලක් නෑ වගේ මූට කරන්න බැරි වැඩක් දීලා මේ යකාගෙන් ගැලවෙන එක තමයි හොඳ. නැත්තම් කොයි වෙලේ හරි මේ කමාව මරාගෙන කනවා. මොකෝ මහත්තයා මේ අහස පොළව ගැටලෙන තරම් කල්පනාව මොකක් හරි කරදරයක්ද? නෑ මන් මේ කල්පනා කර කර හිටියේ දැන් මේකගෙන් ගැලවෙන්න කාලේ හරි වගේ. මේක දැන් කොයි වෙලේ හරි මාව මරාගෙන කනවා. ඊට කලින් මූට කරන්න බැරි වැඩක් දීලා මුගෙන් ගැලවෙන එක තමයි හොඳ. ඒකයි මම මේ කල්පනා කර කර හිටියේ. අපෝයි මහත්තයෝ, ඕක ඉතින් මා ලොකු වැඩක් ඈ. යකින්නට ඇවිත් මාව හම්බ වෙන්න කියන්ටකෝ. මම දෙන්නම්කෝ යකින්නට කරන්ට බැරි වැඩක්. කට්ට එහෙමද? එහෙනම් මම කියන්නම්කෝ හවසට යකාට ඇවිත් හම්බ වෙන්න කියලා. හැබැයි පරිස්සමට. හාමිනේ මම දැන් ටික දොහකින් යකාව දැක්කේ නෑනේ. හාමිනේ යකාව මොනා හරි වැඩකටවත් යවවත්ද? වැඩි ඈතක නොවේ මහත්තයා. ඔය පත්ත පාල ලිඳ පැත්තේ ඇති. ගිහින් බලන්ටකෝ. බොල මොකද මේ යකා ලිඳ දිහා බලාගෙන ඉන්නේ? බොල යකෝ මොකක්ද ඔය ලිඳ දිහා බලාගෙන උඹ කරන්නේ? ඉවර නම් වරින් තා උඹට දෙන්න වැඩ තියෙනවා. අනේ මාව බේරගන්න ගමරාල මහත්තයෝ. මක් කිව්වා උඹව බේරගන්න? උඹට මහාමිනී දුන්න වැඩේ කළා ඉවර කරේ නැද්ද? අනේ ගමරාල මහත්තයෝ කොහොම ඉවර කරන්නද? තවම පටන් ගත්තු තැනමයි. මේක මේ කරන්න බැරුව තමයි මාත් මේ දගලන්නේ. මොකක්ද යකෝ මේ යකෙකුටවත් කරන්න බැරි ගමහාමිනේ දුන්න අමාරු වැඩේ? අපොයි ගමරාලේ ගමහාමිනේ මේ හිල් කුඩේ දීලා මට කිව්වා මෙන්න මේකින් වතුර ගෙනල්ලා පුරවන්න කියලා. අර කුසිය පැත්තේ තියෙන මහ බැරල් එකට. ඉතින් මම මේ ලිඳ 3-4 පාරක් හිඳෙනකම්ම වතුර පුරවලත් මේ හිල් කුඩේ පුරව ගන්න බැරි වුණානේ ගමරාලේ. මන් ඉතින් ආය බලන් ඉන්නවා මේ ලිඳට වතුර පිරෙනකම්. අපොයි ගමරාලි මට නම් මේක කරන්න බෑ. මම මගේ පොරොන්දුවෙන් නිදහස් කරන්න ගමරාලි. හොඳයි එහෙනම් අද ඉඳලා උඹ මගේ පොරොන්දුවෙන් නිදහස්. ආයේ මට ඕනි වුණොත් මම උඹ වෙවිත් හම්බ වෙන්නම්කෝ. දැන් ඵලයන් එහෙනම්. එහෙමයි ගමරාලි.